ධනුෂ් කීර්ති සුරේෂ් වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් ගොඩක් රංගනයෙන් දායක වුණ ලස්සන කතාවක් තමයි අද අරන් ආවේ. මේ මුළු කතාවම යන්නේ එක දුම්රිය ගමනක් ගැන. කරදරවලදී අත් නොහරින ලස්සන ආදරයක් ගැන කතාවක් වගේම මාධ්‍යවලින් මොනතරම් බොරු ඇත්ත වගේ කියනවද කියන එකත් මේ කතාවෙන් අපිට කියනවා. ඉතින් මේ ගමන කොහොම කෙලවර වෙයිද කියලා බලන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. කතාව පටන් ගත්තෙම අපිට පෙන්නන්නේ කෝච්චියේ වැඩ කරන පූජ්‍ය අප්පනුයි එයාගේ යාළුවෝ ටිකයි. මෙයාලා කෝච්චියේ පිටත් වෙන්න කලින් කැන්ටිමට ඕනේ බඩු හැම රෙඩි කරගන්න ගමන් තමයි ඉන්නේ. මෙයාලා බඩු හදා ඉන්නකොට මෙයාලව බාර මැනේජර් ඇවිල්ලා හැමෝටම වෝකි ටෝකි එක ගානේ දෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එවෙලම මැනේජර්ව දැනුවත් කරන්න කියලා කියනවා. ඔන්න ටික වෙලාවකින් කෝච්චිය යන පටන් ගන්නවා. එතකොට මේ කට්ටිය තම තමන්ට අදාළ මැදිරිවල වැඩට යනවා. කෝච්චිය යන මගීන්ට කෑම් බීම් පිළිගන්වන එක තමයි මෙයාලගේ ඩියුටි එක. මේ වෙලාවේ ගොඩක් කට්ටිය එක පෙට්ටියක් ළඟ රණ්ඩු වෙනවා පූජි අප්පන් දකිනවා. එවෙලෙම එතනට ඇවිත් අහනවා ඇයි මේ රණ්ඩු වෙන්නේ කියලා. එතකොට පූජිගේ හොඳම යාළුවා වෙන වෛරම් කියනවා ශ්‍රීෂ කියලා නිලියක් මේ පෙට්ටියේ ඉන්නවා අපිට ඕනේ එයාත් එක්ක ෆොටෝ එකක් ගහන්න කියලා. පූජි කියනවා හැමෝටම කොහොමත් යන්න බැරි නිසා එක්කෙනෙක් විතරක් යන් අනිත් අය තම තමන්ගේ පෙට්ටි වලට යන් කියලා. ඒත් එක්කම වෝකි ඩෝකිකින් මැනේජර් කතා කරලා අහනවා ඔයාලා හරියට වැඩ කරනව නේද? කස්ටමර්ස්ලා කම්ප්ලේන් කරලා කියනවා ඔයාලා පෙට්ටි වල නැහැ කියලා. එතකොට මේ හැමෝම අපි අපේ කැබින් වල තමා ඉන්නේ කියලා බොරු කිව්වත් පූජි කියනවා එයා ඉන්නේ VIP කැබින් එක ළඟ කියලා. එහෙම කියලා එයා එයාගේ කැබින් එකට යනවා. මේ ගැන සැකයක් එන මැනේජර් හිමින් VIP කැබින් එක ළඟට එනකොට දකිනවා ඔක්කොම වගේ මෙතන ඉන්නවා. ඒත් පූජි අප්පන් නම් නැහැ. අහනවා ඇයි මට බොරු කිව්වේ කියලා. එතකොට කට්ටිය නිලියක් ඉන්න කතාව මැනේජර්ටත් කියනවා. මැනේජර් විශ්වාස කරන්නේ පූජි අප්පන්ව විතරක් නිසා එයාව ගෙන්වලා කියනවා VIP කැබින් එකට ගිහින් සර්ව් කරන්න කියලා. එහෙම කියලා අනිත් අයව එතනින් එලවලා දානවා. ඊයස්සේ මැනේජර් පූජිව කොනකට එක ගිහින් පොඩි රහසකුත් කියනවා. ඒ තමයි මැනේජර්ටත් අදහසක් තියෙනවර නිලිය ගැන. ඒ නිසා මේ ඩ්‍රින්ක් එක මං ගානේ තමා එව්වේ කියලා කියනවා. ඔහොම ගිහින් පූජියර නිලියගේ කැබින් එකට තට්ටු කරනවා. එතකොට එයා දකිනවා බාගෙට අරපු දොරාස්සෙන් ලස්සන ගෑනු ළමෙක්. ඒ තමා සරෝජා. එයා තමා අර නිලියගේ සහායිකාව. නමුත් පූජි අප්පන් නම් හිතන්නේ මේ අර නිලිය කියලා. අන්තිමට පූජි මේ සරෝජකින් සෙල්ෆියක් ගහන්න අහනවා. ඔන්න එතකොට හයියෙන් hina වෙන සරෝජ කියනවා මන් නෙමේ නිලිය මං එයාගේ සහායිකාව කියලා. ඔය කතාව ඔහොම යද්දි නිලියගේ අම්මා ඇතුළේ ඉඳන් අහනවා කායෙක්ද ඔය කතා කරන්නේ කියලා. එතකොට කියනවා කේටරින් එකේ බෝයි කෙනෙක් එක කියලා. පස්සේ ආව ඇතුළට අරන් එයාලට ඕනේ ලිස්ට් එකම මෙයාට දෙනවා. මේ වෙලාව මේ නිලියගේ අම්මා සරෝජට කියනවා මේ පූජිගේ නම්බරය ගන්න කියලා. ඒ වෙන දෙයකට නෙවෙයි මොකද මේ අම්මා කැමරේ ටිකක් පෙරේතයි. ඒ නිසා එයාට ඕනේ කැම ගෙන්න ගන්න තමා. මේ නිසා එළියට ඇවිත් දෙන්නගේ නම්බර්ස් මාරු කර ගන්නවා. පූජි අප්පන්ට නම් පොඩි අදහසකුත් තියෙනවා සරෝජ ගැන. මේවා හිත මෙයා මෙයාලගේ කැන්ටීන් එක පැත්තට යනවා. එතකොට හම්බෙන මැනේජර් අහනවා නිලිය මොනවද ඕඩර් කරේ කියලා. පූජි අප්පන් කියනවා ලොකු දෙයක් නැහැ කට්ලට් 3ක් තමා කියලා. කට්ලට් හදනකන් එළියට වෙලා ඉද්දි පූජිගේ යාළුවා වෛරම්ව හම්බෙනවා. එයාට කියනවා මට නිලියගේ සහායිකාව ගැන අදහසක් තියෙනවා කියලා. මේ අතරේ කට්ලට් හදලා ඉවර නිසා කෝ කියා එන්න කියනවා. කට්ලට් ගන්න ගියහම රවුම් කට්ලට් දෙකක් විතරයි තියෙන්නේ. අනිත් එක විශේෂ එකක්. ඒක හાર્ට් එකක් වගේ හදපු එකක්. අනික ඒක හදලා තියෙන්නේ මැනේජර්ගේ අතින් අර නිලියට යවන්නමයි. පූජි ඒ ටික අරන් ගියත් අර කට්ලට් එක නම් දෙන්නේ නිලියට නෙවෙයි සරෝජට. සරෝජ එළියට ඇවිල්ලා අහනවා මැඩම්ලාට රවුම් කට්ලට් දීලා ඇයි මට මෙහෙම එකක් දුන්නේ කියලා. පූජි එතකොට කියනවා මට තියෙන එක හાર્ට් එකයි ඒක තමයි මේ ඔයාට දීලා තියෙන්නේ කියලා. මේ වෙලාවේ තරහ යන සරෝජ කට්ලට් එකේම මෙයාට ගහලා මෙතනින් යනවා. ඔන්න තව සැරයක් නිලියගේ කාමරේට ඕඩර් එකක් යවද්දි මැනේජර් සුප් එකක් හදලා ඒකේ හાર્ට් එකක් ඇඳලා යවනවා. පූජි අප්පන් මේකත් අරන් ගිහින් දෙන්නේ හැබැයි සරෝජට. සරෝජ ඒකත් හැන්දකින් පූජි අප්පන් ඉස්සරහම කලවම් කරලා මකලා දානවා. මේ දේවල් මෙහෙම වෙද්දි පූජිගේ යාළුවා වෛරම් මෙයාට කෝල් කරනවා. පූජි හැබැයි මේ වෙලාවේ වෛරම්ට කතා කරන්නේ වෛරමුත්තු සර් කියලා. මේක ඇහෙන සරෝජ හිතන්නේ මේ කතා කරන රටේ ප්‍රසිද්ධ ගීත රචකයෙක් වෙන වෛරමුත්තු කියන කෙනාට කියලා. ඒ ගැන එවෙලෙම පූජිගෙන් ඇහුවම පූජි කියනවා ඒ මගේ හොඳ යාළුවෙක් කියලා. එහෙම කියලා ෂේප් එකේ එළියට යන පූජි අප්පන් වෛරම්ට කියනවා වෛරමුත්තු වගේම කතා කරන්න කියලා.
පස්සේ එන සරෝජ මේ කෝල් එක ඉවර වෙනකන් මෙයා ළඟ ඉන්නවා. ඒක ඉවරුණාට පස්සේ අහනවා කොහොමද එයාව අඳුරන්නේ කියලා. පූජි කියනවා පොඩි කාලේ ඉඳන් මෙයා මගේ හොඳම යාළුවෙක් කියලා. මේ කතාව අහපු සරෝජ කියනවා මං ගායිකාවක් වෙන්න ආසාවෙන් ඉන්නේ. වෛරමුත්තු සර් දන්න කෙනෙක් ලවා මට සින්දුවක් කියන්න chance එකක් අරන් දෙන්න කියලා. මේක අහපු පූජි වෛරම් එක කතා කරන්න සරෝජට කෝල් එකක් අරන් දෙනවා. සරෝජ හිතන්නේ ඉන්නේ මේ කතා කරන්නේ වෛරමුත්තු සර් එක කියලා. සින්දු කියන්න තියෙන ආසාව ගැන වෛරම්ට කියන සරෝජට වෛරම් කියනවා පූජි අප්පන්ට සැලකලා ඔයාට මම chance එකක් අරන් දෙන්නම් කියලා. තව කියනවා ඔයාගේ කටහඬ පොඩ්ඩක් චෙක් කරගන්න සින්දුවක් කියලා වෛරම් ලවා එයාට එවන්න කියලාත්. ඔන්න ඉතින් පූජි අප්පන්ට පොඩි chance එකක් හම්බ වෙනවා කවුරුවත් නැති පෙට්ටියක සරෝජ එක්ක සින්දුව රෙකෝඩ් කරන්න. හැබැයි එතනදී පූජිත් ටිකක් පුදුම වෙනවා. මොකද සරෝජගේ සින්දුව අහන් ඉන්න බැරි තරමට කැතයි. භාගයක් කියදිම සින්දුව නවත්තන්න කියනවා. එහෙම කියලා පූජි අප්පන් සරෝජට කියනවා ඔයාගේ කටහඬ නිකන් මලකඩ කාලා වගේ. ඒ නිසා අපි මේ සින්දු කියන එක පොඩ්ඩක් නවත්තමු කියලා. ඒත් සරෝජ නම් පිළිගන්න කැමති නැහැ යාට සින්දු කියන්න බෑ කියලා. එයා කියනවා සමහර විට කිරිවලට ගම්මිරිස් දාලා බිව්වහම මේක හරියයි. ඒ නිසා ඊට පස්සේ අපි රෙකෝඩ් කරමු කියලා. ඔන්න මේ අතරේ මේ කෝච්චියේ ස්ටේෂන් එකකට ඇවිත් නවත්තනවා. එතනදී ඒ රටේ ඇමති කෙනෙක් එයාගේ ආරක්ෂකයා එක්ක කෝච්චියට එනවා. එයාලා යන්නෙත් VIP කැබින් එකට. ඔය අතරේ ඇමති කෝපි එකක් ඕඩර් කරනවා. ඒ කෝපි එක පූජි අප්පන් අරන් යද්දී එයා එක්ක අර මැනේජර්ත් යනවා. ගිහින් මැනේජර්ම කෝපි එක පිළිගන්නනවා. ඒක දීලා එළියට එන මැනේජර්ට ආසාවක් එනවා නිලියගේ කාමරය දිහා හොරෙන් බලන්න. ඒ නිසා මැනේජර් නිලියගේ කාමරේ යතුරු හිලෙන් ඇතුළ බලනවා. එතකොටම වගේ අහම්බෙන් දොර අරින නිලියගේ අම්මා මේක දැකලා මැනේජර්ට හොඳටම ගහනවා. එතනින් මැනේජර් බේරගන්නේ පූජි අප්පන්. මොකද පූජි ගැන නිලියගේ අම්මට හොඳ පැහැදීමක් තියෙන නිසා. ඔන්න ඒ අතරේ සරෝජට ගෙනාපු ගම්මිරිස් දාපු කිරි එක පූජි අප්පන් ගිහින් අරන් එනවා. ඒ එනකොට සරෝජ ඇමතිගේ ආරක්ෂකෙක් වෙන නන්ද කුමාර එක්ක කතා කර කර ඉන්නේ. මේ කතාව මැද්දට පැනලා තමයි පූජි එයා ගෙනාපු කිරි එක සරෝජට දෙන්නේ. ඒක ගෙනාපු නිලියගේ අම්මගේ කෑමත් අරගෙන ඉක්මනින් කැබින් එකට යනවා මොකද ඒව දීලා ඉක්මනින් සින්දුව රෙකෝඩ් කරන්න යන්න ඕනේ නිසා. මේ වෙලාවේ නන්ද කුමාරට නම් ටිකක් තරහ ගිහින් ඉන්නේ. මොකද එයා සරෝජ එක්ක කතා කර කර ඉද්දි ඒක මැදට පැනලා අවුල් කරපු නිසා. සරෝජ එතනින් ගියාට පස්සේ පූජි අප්පන් ඇතුලේ ඉන්න ඇමතිට ගෙනාපු කැම්බීමක් දීලා එළියට එනවා. එළියට එද්දි නන්ද කුමාර එක්ක කතාවක පැටලෙන පූජි අප්පන්ට නන්ද කුමාර් කියනවා ඔයා ආයේ මේ කැබින් එකට එන්න එපා ඔයාගේ මැනේජර්ව එවන්න කියලා. ඔය දේවල් අහන් ඉඳපු පූජි අප්පන් අර ඇමති කැබින් එකට ගිහින් කියනවා සමා වෙන සර් මට ආයේ මේ මැදිරියට එන්න වෙන්නේ නැහැ කියලා. ඇමති ඇයි කියලා ඇහුවම අර එළියේ ඉන්න ආරක්ෂකයා මට එන්න එපා කිව්වා කියනවා. එවෙලෙම නන්ද කුමාරව ගෙන්නලා හොඳටම බැලලා යන්න කියනවා. මොකද ඇමතිත් පූජිගේ සර්විස් එකට කැමති නිසා. එළියට ගියාම එතනට සරෝජ එනවා. සරෝජ එක්ක පූජි යනවා දැක්කම නන්ද කුමාරට නම් තරහව තවත් වැඩි වෙනවා. ඒ යනකොට නන්ද කුමාර එක්ක ඉන්න අනිත් ආරක්ෂකයා කියනවා ඔයාලා පරිස්සම් වෙන්න නන්ද කුමාරට ගොඩක් කේන්තිය ලෙඩක් තියෙනවා කියලා. ඒ කිව්ව වගේම අර සරෝජයි පූජි ඉන්න තැනට කේන්තියෙන් මේ නන්ද කුමාර එනවා. ඇවිල්ලා ටිකක් සද්දෙට බැන ගන්නවා. ඒක දුරදිග ගිහින් සරෝජට කම්මුල් පාරකුත් ගහනවා. ඒත් එක්කම වගේ ඇමති ළඟ ඉන්න ආරක්ෂකයෙක් ඇවිත් නන්ද කුමාරව එකගෙන යනවා. ඔන්න දැන් කෝච්චිය එනවා නාග්පුර් ස්ටේෂන් එකට. එතනදී තමා කෝච්චි ඩ්‍රයිවර් මාරු වෙන්නේ. එතන පොඩි උත්සවයක් තියෙනවා. මොකද නාග්පුර් වලදී කෝච්චිය බාර ගන්න ඩ්‍රයිවර්ගේ පෙන්ෂන් යන දවසේ දා නිසා. හැබැයි මේ උත්සවයේ තියෙන තැන මේ ඩ්‍රයිවර්ගේ සහායක නම් නැහැ. මොකද එයා කෝච්චියේ බ්‍රේක් චෙක් කර කර ඉන්නේ. මේ අතර එයාට කෝල් එකක් එනවා. ඒ නිසා එයාට එක බ්‍රේක් එකක් චෙක් කරන්න බැරි වෙනවා. ඔන්න දැන් පෙන්නනවා මේ කෝච්චිය නාග්පුර් වලින් පිටත් වෙනවා. මෙහෙම පිටත් වෙද්දිම වගේ මංකොල්ලකාරයෝ ටිකකුත් මේ කෝච්චියට නගිනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා නන්ද කුමාර් එයාගේ බෙහෙත් ටික ගන්නවා. බෙහෙත් ගත්තට පස්සේ එයාට ටිකක් නිින්ද යනවා. ඉතින් ආයෙ ඇහැරිලා බලනකොට එයා ළඟ එයාගේ තුවක්කුව නැහැ. එයාට එකපාරටම ඔලුවට එන්නේ පූජිව. මෙයා තරහින් වගේ පූජි අප්පන්ගෙන් ගිහින් තුවක්කුව ගත්තද අහනවා. පූජි අප්පන් "ඔව් මං තමා ගත්තේ" කියලා කියනවා. තුවක්කුව ඕනේ නම් සරෝජගෙන් සමාව ගන්න කියනවා. ඔන්න ඒ වෙලාවේ සරෝජගෙන් අර නන්ද කුමාර් සමාව ගන්නවා. හැබැයි ඊට පස්සේ පූජි අප්පන් කියනවා තුවක්කුව නම් දෙන්නේ සරෝජ කෝච්චියෙන් බැස්සම කියලා. මෙහෙම කියලා පූජි අප්පන් යනවා කෝච්චියේ වහල් උඩට. උඩට ගිහින් ඒ දෙන්න අර සින්දුව රෙකෝඩ් කරනවා. මෙයාලා මෙහෙම සින්දුව රෙකෝඩ් කරන අතරේ කෝච්චිය එකපාරටම නතර කරනවා. මේකට හේතුව තමයි කෝච්චිය මේ වෙලාවේ හරකෙක් හැප්පෙන එක. මේ නිසා ආයෙ පහළට බහින්න මේ දෙන්න තීරණය කරනවා. එහෙම හිතලා පහළට බහිද්දිම වගේ අර නිලියගේ අම්මට මේ දෙන්නව අහු වෙනවා.
එතකොට එයා අහනවා ඇයි උඩට ගියේ කියලා. ඒකට උත්තර දෙන සරෝජ කියනවා මං ගායිකාවක් වෙන්න ආස නිසා සින්දුවක් කියලා වෛරමුතු සර්ට යවන්න රෙකෝඩ් කරන්න තමයි ගියේ කියලා. තව ඒ සර් මෙයාගේ යාළුවෙක් කියලාත් කියනවා. මේක අහන නිලියගේ අම්මට හොඳටම තරහ යනවා. තරහ ගිහින් මේ කෝච්චියම වෙන පෙට්ටියක වැඩ කර කර හිටපු සරෝජගේ මාමව ගෙන්නලා මේක කියනවා. මෙවිලි සරෝජගේ මාම කියනවා ඔයා කියපු සර්ට කෝල් එකක් අරන් දෙන්න කියලා. එහෙම කෝල් එකක් අරන් කතා කරද්දි එහා පැත්තෙන් දැන් වෛරමුත්තු වගේ කතා කරන වෛරම්ව අහුවෙනවා. මේ නිසා පූජ්‍යප්පන්ගේ බොරුව හැමෝටම අහුවෙනවා. ගොඩක් දුකින් ඒ වගේම තරහින් යන්න යන සරෝජ පස්සෙන් ගිහින් පූජ්‍යප්පන් කියනවා මං ඔයාට ආදරේ නිසා තමයි මෙහෙම බොරුවක් කරේ කියලා. මේ අතරේ අර ඇමති නන්ද කුමාරව එයා ළඟට ගෙන්නනවා. ගෙන්නලා එයාගේ තුවක්කුව දෙනවා. දීලා කියනවා ඔයා අසහියෙන් හිටපු නිසා තමයි මම මේක ගත්තේ කියලා. එහෙම වෙන්න බෑ කියලා අවවාදත් කරනවා. ඔන්න දැන් නම් නන්ද කුමාරට සෑහෙන්න තරහ යනවා. මොකද මෙයා සරෝජගෙන් සමාවත් ගත්ත නිසා. මේ වෙලාවේ පූජ්‍යප්පන් සරෝජගෙන් සමාව ඉල්ලීලි පස්සෙන් යන ගමන් තමයි ඉන්නේ. ඔය අතරේ හොඳටම කේන්ති ගිහින් ඉන්න නන්ද කුමාර් මේ දෙන්නව අල්ල ගන්නවා. ඊට පස්සේ මේ පූජ්‍යප්පන්ව කාමරයකට දාලා දොර වහලා සරෝජ පස්සෙන් දුවගෙන යනවා. සරෝජත් කෝච්චියෙන් බැහැලා දුවන්න ගන්නවා. මොකද මේ වෙලාවේ කෝච්චිය නතර වෙලා තියෙන්නේ. එකපාරක් නන්ද කුමාර්ගේ අතට සරෝජ අහු වුණත් එයාව තල්ලු කරලා දාලා එන්ජිම පැත්තට දුවන්න යනවා. නන්ද කුමාරුත් සරෝජ පස්සෙන් දුවගෙන යනවා. හැබැයි සරෝජව හොයාගන්න නම් බැරි වෙනවා. ඔහොම වෙන අතරේ කෝච්චියේ රියදුරු සහායකයෝ දෙන්නෙක් අතර පොඩි බහින් බස් වීමක් වෙනවා. එහෙම වෙලා ඒක පොඩි වලියකට පෙරලෙනවා. ඒ එක සහායකයෙක් අතේ තියෙන කොළ පාට කොඩිය හෙලවෙනවා. ඒක දකින කෝච්චියේ ඩ්‍රයිවර් හෝන් එක ගහලා කෝච්චිය යන්න තමයි හදන්නේ. රියදුරු සහායක බ්‍රේක් චෙක් කරන්නේ නැති කියලා හිතාගෙන කෝච්චියේ ඩ්‍රයිවර් හිමින් ඉස්සරහට යනවා. මේ වෙලාවේ කෝච්චියෙන් බැහැලා ඉන්න සරෝජයට මගින් ඉන්න පෙට්ටියක් ළඟට දුවා ගන්න නම් බැරි වෙනවා. ඒ නිසා එයා එන්ජිමේ කොනකින් එල්ලිලා ඒකට නගිනවා. නන්ද කුමාර් නම් මගින් ඉන්න පෙට්ටියකට නැග ගන්නවා. දැන් අර කෝච්චිය ඇතුළේ රණ්ඩු වෙන සහායකයෝ දෙන්නගේ රණ්ඩුව නිසා ඒ දෙන්නම කෝච්චියෙන් එළියට විසි වෙනවා. ඒ දෙන්නට නම් ලොකු අනතුරක් වෙන්නේ නැහැ. එයාලා දුම්රිය දෙපාර්තමේන්තුවට කෝල් කරලා කියනවා මේ කෝච්චිය ගියේ එයාලව මග දාලා කියලා. ඒ අතරේ සරෝජ කෝච්චියේ ඩ්‍රයිවර්ට කතා කරලා එයා එළියේ ඉන්න බව අඟවලා දොර අරින්න කියලා කියනවා. මේ වෙලාවෙම කෝච්චියේ ඩ්‍රයිවර්ට හાર્ට් ඇටැක් එකක් ඇවිත් එතනම ඇදගෙන වැටිලා මැරෙනවා. එයා මැරෙනකොට කෝච්චියේ ඇක්සලරේටර් එකත් වැඩි වෙනවා. මේ සිද්ධිය දැකපු සරෝජ හොඳටම බය වෙනවා. ඒ අතරේ දුම්රිය දෙපාර්තමේන්තුවෙනුත් ඩ්‍රයිවර්ට කෝල් එනවා කෝච්චිය නවත්තන්න කියලා. නමුත් කිසිම එකකට උත්තරයක් නම් හම්බෙන්නේ නැහැ. මොකද ඩ්‍රයිවර් මැරිලා නිසා. ඔන්න ඔය අතරේ අර කෝච්චියට කලින් නැගපු මැරකල්ලිය එයාලගේ වැඩ පටන් ගන්නවා. කෝච්චියේ ඉන්න ගොඩක් කට්ටියගේ රත්තරන් බඩු සල්ලි හැම මේ කට්ටිය මංකොල්ල කනවා. එහෙම කරලා කෝච්චියෙන් බහලා යන්න කියලා හිතාගෙන බ්‍රේක් ලීවර් එක ඇද්දත් කෝච්චිය නවතින්නේ නැහැ. මොකද ඒක වැඩ කරන්නේ නැහැ. රියදුරු සහායකටත් ඒක චෙක් කරන්න අමතක වෙනවා. එයාට කලින් කෝල් එකක් ආපු නිසා. ලොකු වේගයකින් ඊළඟට නවත්තන්න තියෙන ස්ටේෂන් හැම එකක්ම පහු කරගෙන මේ කෝච්චිය යනවා. මේ දේවල් ගැන ඒ ස්ටේෂන් වල ඉන්න අය දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුවත් කරනවා. දැන් නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ ටිකක් විතර කලබල වෙලා තමයි ඉන්නේ. මොකද ඩ්‍රයිවර් කිසිම පිළිතුරක් දෙන්නේ නැති නිසා. කෝච්චිය ඇතුලේ ඉන්න ටිකට් චෙක් කරන කෙනාව සම්බන්ධ කරගන්න දුම්රිය දෙපාර්තමේන්තුව එයාට කියනවා බ්‍රේක් එක ඇදලා කෝච්චිය නවත්තන්න කියලා. ඒක ඇද්දත් කෝච්චිය නවතින්නේ නැහැ දිගටම යනවා. ඔය අතරේ හුරු කණ්ඩායමේ ඉන්න මැදිරියටම කෝච්චියේ හිටපු පොලිස් නිලධාරියෙක් යනවා. එකපාරටම කලබල වෙන අර හොරුන් පොලිස් නිලධාරියට වෙඩි තියලා කෝච්චියෙන් එළියට දානවා. මේ සිද්ධිය මීඩියා වලින් දැනගෙන එයාලා මේක ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් කියලා මුළු රටටම කියනවා. දැන් එක එක මීඩියා කණ්ඩායම් කෝච්චිය පස්සෙන් ගොඩ බිමින් වාහන වලින් යන්න පටන් ගන්නවා. ඒ යනකොට එයාලා දකිනවා කෝච්චියේ උඩ කට්ටියක් ඉන්නවා වගේම එන්ජින් එකේ දොර ළඟ ගෑනු ළමයෙක් ඉඳගෙන ඉන්නවා. මේ මීඩියා වලින් සරෝජ තමයි මේ ත්‍රස්තවාදී කණ්ඩායමේ නායිකාව කියලා හඳුන්වනවා. දැන් තමයි කතාවේ හොඳම ටික පටන් ගන්නෙ. දැන් දුම්රිය දෙපාර්තමේන්තුවේ පොලිසිය එකතු වෙලා හදන්නේ කොහොම හරි මේ කෝච්චිය නවත්තන්න. පොලිසිය කියන විසඳුම තමයි එන්ජිමේ ඉන්න ත්‍රස්තවාදී නායිකාව විදිහට හඳුන්වන සරෝජව වෙඩි තියලා මරලා දාන එක. කොහොම හරි නන්ද කුමාරුත් ඒ ගැන දැනගන්නවා. දැන් නන්ද කුමාර් පූජි ඉන්න තැනට ගිහින් කියනවා මම කරන්න හිටපු දේ අන්න පොලිසියෙන් කරන්න යන්නේ කියලා. පූජි අහනවා මොකද්ද කියලා. නන්ද කුමාර් කියනවා වෙඩි තියලා සරෝජව මරන්න තමයි යන්නේ කියලා. කොහොම හරි එළියට යන්න ඕන වෙන පූජිට මතක් වෙනවා නන්ද කුමාර් කියන්නේ හොඳටම තරහ යන මිනිසෙක් කියලා. ඒ නිසා එයා නන්ද කුමාරව ටිකක් අවුස්සනවා. එතකොට එයා දොර අරගෙන පූජිට ගහන්න ඇතුළට එනවා. පූජි කොහොම හරි මෙතනින් ගැලවෙලා එළියට ගිහින් කෝච්චිය උඩට නගිනවා. ඒ යනකොට යන්නේ වෝකි ටෝකි දෙකකුත් අරගෙන. කොහොම හරි උඩට නගිනකොට අර හොරු කණ්ඩායමත් උඩට වෙලා ඉන්නවා. පූජිට සිද්ධ වෙනවා ඒ හොරු කණ්ඩායම එක්කත් කෝච්චිය උඩ ඉඳගෙනම ගහගන්න. යාන්තම් හොරු කණ්ඩායමේ ඔක්කොම කෝච්චියෙන් බිමට ඇදලා දාන්න පුළුවන් වෙන පූජි අප්පන්
කෝච්චිය ඉස්සරහටම ගිහින් සරෝජ ඉන්න හරියට යනවා. ඒ හරියට ඇවිල්ලා කෑ ගහලා කියනවා ඉක්මනට නැමෙන්න ඔයාට වෙඩි තියන්න තමයි යන්නේ කියලා. නමුත් මේ කිසිම දෙයක් සරෝජට නම් ඇහෙන්නේ නැහැ. මේ වෙලාවෙත් පූජි කරපු දේවල් වලට රණ්ඩු වෙන බලාගෙන තමයි සරෝජ ඉන්නේ. සරෝජ පූජිට බන්නකොටම වගේ සරෝජ ළඟට වෙඩිල්ලක් වදිනවා. එතකොට තමයි සරෝජට තේරෙන්නේ. ඒත් එක්කම පූජි සරෝජ ළඟට අර තිබ්බ වෝකි ටෝකි එකක් විසික් කරනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා නන්ද කුමාර් වැටිලා ඉන්නවා. එයා ළඟට එන ආරක්ෂකයින්ට කියනවා අර කොල්ලයි සරෝජයයි තමයි මට මෙහෙම කළේ. ඒ දෙන්නම ත්‍රස්තවාදියෝ කියලා. ඒ කතාව විශ්වාස කරන ආරක්ෂකයෝ පූජිගේ මැනේජර්වත් අත්අඩංගුවට ගන්නවා. තව සරෝජ එක්ක ආපු අර නෙලියයි එයාගේ අම්මවත් ගන්නවා. කොහොමාරි මේ ඔක්කොමල්ලා කියනවා ඒ අහිංසක මිනිස්සු ත්‍රස්තවාදියෝ නෙමෙයි කියලා. මේ අතරේ පොලිසියයි ඉන්න තැනට කට්ටියක් ඇවිත් කියනවා එයාලගේ බඩු මංකොල්ල කෑවා කියලා. මේක නිසා මෙයාලා දැනගන්නවා අර වහලුඩ හිටිය මංකොල්ලකාරයෝ කියලා. ඔන්න ඔය අතරේ එතන තියෙන වෝගිටෝකියකින් සරෝජයි පූජි කතා කරන දේවල් ඇහෙනවා. ඒක අරගෙන ආරක්ෂක නිලධාරියෙක් පූජිගෙන් අහනවා ඇයි ඔතනට ගියේ කියලා. එතකොට පූජි කියනවා මේ ඉන්නේ මගේ කෙල්ල මේ නිසා මම මෙතනට ආවේ කියලා. ඊට පස්සේ අර නිලධාරියා දුම්රිය දෙපාර්තමේන්තුවට කතා කරලා කියනවා මේ ඉන්නේ ත්‍රස්තවාදීන් නෙවෙයි සාමාන්‍ය මිනිස්සු කියලා. ඊට පස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අහනවා ඒ දෙන්නත් එක්ක අපිට කතා කරන්න පුළුවන්ද කියලා. මේ නිලධාරියා බැහැ කිව්වත් එතන හිටපු සාමාන්‍ය මිනිස්සෙක් කියනවා මට පුළුවන් ඒක හදලා දෙන්න කියලා. පස්සේ යාට අවස්ථාව දුන්නම් මොබයිල් එකයි වෝකි-ටෝකි එකයි සම්බන්ධ කරනවා. දැන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සරෝජගෙන් අහනවා ඩ්‍රයිවර්ට මොකද උනේ කියලා. එතකොට සරෝජ කියනවා ඩ්‍රයිවර් එන්ජින් ඇතුලේ නහයෙන් කටින් ලේ දාගෙන වැටිලා ඉන්නේ කියලා. ඉතින් මේක අහන පොලිස් නිලධාරියා ඉක්මනින්ම මාධ්‍යට කතා කරලා කියනවා මේක ත්‍රස්තවාදී ප්‍රහාරයක් නෙමෙයි කියලා. දැන් මේ වෙනකොට කෝච්චිය ඇතුලේ වගේම මුළු ඉන්දියාව පුරාමත් මේ නිවුස් එක ගිහින් තියෙන්නේ. ඔන්න ඊළඟට මේ කෝච්චිය ඇතුලේ ඉන්න අය ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න යන්නේ. ඒ තමයි මේ කෝච්චිය තව කිලෝමීටර් කිහිපයකින් පරණ පාලමක් උඩින් යන හදන්නේ. ඒ දැන් කෝච්චිය වේගය වැඩි නිසා පාලමත් එක්කම සමහර විට මේ කෝච්චිය කඩාගෙන වැටෙන්න පුළුවන්. දැන් මේක සජීවීව මීඩියාවල හැමතැනම පෙන්වන ගමන් තියෙන්නේ. සරෝජට මේ වෙලාවේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කියනවා කෝච්චිය එන්ජිමේ දොර ඇරලා පුළුවන් නම් බ්‍රේක් එක අදින්න කියලා. හැබැයි ඒ වෙඩිත් අසාර්ථක වෙනවා. දැන් පාලමුඩින් කෝච්චිය යන ගමන් තමයි තියෙන්නේ. අතරමඟදී පූජයප්පන් කෝච්චිය පැත්තකට ලිස්සලා වැටෙනවා. ඒත් එයා බිමට වැටෙන්නේ නැහැ. පූජයප්පන් මෙතන තියෙන කම්බියක එල්ලිලා කොහොම හරි කෝච්චිය එල්ලිලා ඉන්නවා. ඒත් සරෝජ මේ වෙලාවේ උඩ බලත් දකින්නේ පූජයප්පන් නිතර නැහැ කියලා. ඉතින් එයා හිතන්නේ පූජයප්පන් කෝච්චියෙන් වැටුණා කියලා. සරෝජ මෙහෙම අඬ ඉන්නකොට පූජයප්පන් ආයෙත් එයා හිටපු තැනටම එනවා. ඔන්න දැන් මෙයාලට තව ප්‍රශ්නයක් ඇවිත්. ඒක තමයි කෝච්චියේ එන්ජින් එක පිටිපස්සේ තියෙන මැදිරියේ හොදටම රත් වෙලා ඒක ගිනි ගන්න ගමන් තියෙන්නේ. ඒත් මේ වෙලාවෙම ගිනි නිවන හමුදාව ඇවිල්ලා මේ ගින නිවලා දානවා. දැන් මීඩියාවලයි හැමතැනම කතා වෙන්නේ පූජයප්පන්ගේ සරෝජගේ ආදර කතාව ගැන. දැන් මේ ආදර කතාවේ ද්‍රෝහියා ඒ කියන්නේ නන්ද කුමාර් මේ වෙලාවේ වහල් උඩට නගිනවා. පූජයප්පන් ළඟට ඇවිල්ලා එයාට ගහන්න උත්සාහ කරන අතරතුරේදී මෙයාලා පහු කරගෙන යන උමගක ඔළුව වැදිලා නන්ද කුමාර් එතනම මැරෙනවා. ඊට පස්සේ මෙතනට හෙලිකොප්ටරයක් එනවා. මේ හෙලිකොප්ටරෙන් කෙනෙක් බහලා එන්ජින් එක නවත්තන්න තමයි උත්සාහ කරන්නේ. ඒත් ඒ වැඩෙත් සාර්ථක වෙන්නේ නැහැ. කෝච්චියේ වේගය වැඩි නිසා මේ පුද්ගලයා කෝච්චියේ වැදිලා මෙතනම වැටිලා මැරෙනවා. ඒත් මේ කෙනා වැටෙනකොට කෝච්චියේ දොරේ වැදුර නිසා දොරේ වීදුරුව කැඩෙනවා. දැන් සරෝජ ගිහින් දොර ඇරලා කෝච්චිය නතර කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒත් ඒ වැඩේ හරියන්නේත් නැහැ. කෝච්චියේ වේගය වැඩි නිසා කෝච්චියේ එන්ජින් එක හොඳටම රත් වෙලා පාලක පුවරුවෙන් දුම් දාන්න පටන් අරගෙන තියෙන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඊළඟට ප්ලෑන් කරනවා කෝච්චියේ මැදිරි ටිකයි එන්ජින් එකයි වෙන් කරන්න. ඉතින් එහෙම වුණොත් කෝච්චියේ තියෙන ජීවිත ගානම බේර ගන්න පුළුවන් කියලා කියනවා. මේ හැමදේම පූජයප්පනුත් අහගෙන තමයි ඉන්නේ. මේ වෙලාවේ පූජයප්පන් අහනවා එතකොට එන්ජින් එකේ ඉන්න සරෝජට මොකද වෙන්නේ කියලා. දුම්රිය දෙපාර්තමේන්තුවේ කියනවා කෝච්චිය එන්ජින් එකෙන් වෙන් කරාට පස්සේ මගක් දුර ගිහින් එන්ජින් එක නතර වෙනවා කියලා. ඒ දේ කරන්නත් තව විනාඩි 6යි තියෙන්නේ. මේ විනාඩි 6 ඇතුළත පූජයප්පන් කෝච්චිය එන්ජින් එකෙන් වෙන් කරේ නැත්නම් කෝච්චිය ගිහිල්ලා චෙන්නයි ස්ටේෂන් එකේ වැදලා ජීවිත සිය ගානත් එක්කම අනතුරට ලක් වෙනවා කියලා කියනවා. පූජයප්පන් මේ වැඩේට කැමති වෙනවා. දැන් මෙතනට කලින් ආපු හෙලිකොප්ටරේ එනවා. හෙලිකොප්ටරේ ඇවිල්ලා එන්ජින් එකයි මැදිරි ටිකයි වෙන වෙන තැනට මේ පූජයප්පන්ව ගිහින් දානවා. සරෝජනා මේ වෙලාවේ හොඳටම බය වෙලා ඉන්නේ පූජයප්පන්ට මේ වෙලාවේ මොන හරි දෙයක් වෙයි කියලා. මේ සිද්ධියත් මාධ්‍ය හරහා සජීවීව දෙන ගමන් තමයි තියෙන්නේ. දැන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්නයි කියන විදියටම පූජයප්පන් මේ එන්ජින් එකයි මැදිරි ටිකයි වෙන් කරලා දානවා. මේ දෙක වෙන් වුණාට පූජයප්පන් සරෝජව අතාරින්නේ නැහැ. සරෝජ හිටියේ එන්ජින් එක තියෙන පැත්තටම එයාත් පනිනවා. මැදිරි ටික මග නතර වුණත් තාමත් කෝච්චියේ එන්ජින් එක නතර වෙලා නැහැ. ඇත්තම කිව්වොත් මේ එන්ජින් එක නතර වෙන්නේ නැහැ. ඉන්න අනිත් මගින් බේර ගන්න ඕනේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ අය මේ වෙලාවේ බොරු තමයි කියලා තියෙන්නේ.
ඉතින් මේ දෙන්න බදාගෙනම කෝච්චිය නතර වෙනකම්ම යනවා. මේ එන්ජින් එක වදින්න යනකොටම පූජි අප්පන් සරුජාව බදාගෙන පැත්තකට පනිනවා. ඊට පස්සේ එන්ජින් එකත් එතන වැදිලා නතර වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ වටේ හිටපු මීඩියා වල අයයි මගීනුයි මේ හැම කෙනෙක්ම සරුජයි පූජි අප්පනුයි ඉන්න තැනට එනවා. ඉතින් මේ හැමෝම වෙත් බලනකොට මේ දෙන්න බිම් වැටලා ඉන්නවා දකිනවා. මෙයාලට තුවාල වෙලා තිබුණත් මෙයාලගේ ජීවිතවලට කිසිම කරදරයක් වෙලා නැහැ. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ ලස්සන ආදර කතාව ඉවර වෙන්නේ. තවත් මේ වගේ මූවිස් සීරීස් ගැන දැනගන්න මේ වීඩියෝ එක ලයික් කරලා channel එකත් subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.